දැන් හොඳට බලන්න චිත්‍රපටියක්. දැන් චිත්‍රපටියක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ඔක්කොම චිත්‍රපටි බලලා ඇතිනේ. දැන් නම් අපි චිත්‍රපටි බලන්නේ නැහැ. දැන් අපි දැන් හොඳටම නිවිලා ඉන්නේ. කියලා එහෙමනම් කියන්න එපා. බලලා ඇතිනේ චිත්‍රපටි. කලින් හරි බලපේවා මතක් කරගන්න. දැන් මේ චිත්‍රපටිය වඩාත් රසවත් වෙන්නේ කොහොමද? දැන් මේ අපි තුමු චිත්‍රපටියේ පටන් ගන්න වෙලේ ඉඳන් ඔක්කොම කාලා බීලා hina වෙලා. මේ කිසිම දෙයක් අපි කියන නරක දෙයක් වෙන්නේ නැහැ චිත්‍රපටියේ. මූලේ ඉඳන්ම ඔක්කොම කනවා බොනවා hina වෙනවා. ආයිත් මොකද්ද? ආයිත් ඉතින් කට්ටිය එකතු වෙනවා කනවා බොනවා hina වෙනවා. ආයිත් ඔක්කොම කනවා බොනවා hina වෙනවා. ඉතින් මුළු පෑ දෙකේ තුනම එහෙම නැත්නම් පෑ තුන තුලම ඔක්කොම පේන්නේ කමිනිස්සු කනවා බොනවා hina වෙනවා ඔච්චරයි. දැන් මේ චිත්‍රපටිය ඔබලා කී දෙනෙක් බලයිද? මොකද කියන්නේ? බලයිද? දැන් එහෙම චිත්‍රපටියක් තිබුණොත් බලයිද? බලන්නේ නැහනේ. ඒ චිත්‍රපටය අපි කියන්නේ බෝරින්. කිසිම කමකට නැහැ. මොකද්ද මේක චිත්‍රපටියක්ද? දැන් මේ චිත්‍රපටිය රසවත් වෙන්නේ කොහොමද? මොනවා තිබුණොත්ද? මේකේ තියෙන්න ඕනේ මොනවාද? පොඩ්ඩක් බය කරන්න ඕනේ. බය තියෙන්න ඕනේ පොඩ්ඩක්. ඊළඟ මොකද්ද? දැන් මේක පොඩ්ඩක් ත්‍රාසෙ තියෙන්න ඕනේ. මේක දුෂ්ටෙක් ඉන්න ඕනේ. දුෂ්ටෙක් ඉන්න ඕනේ නේද? වීරයෝ විතරක් හිටියොත් ඒ වැඩක් නැහැ. මේකේ මොකද්ද? වීරයා මැරෙන්නම වගේ ගිහිල්ලා ආයෙ දිනන්නත් ඕනේ. මේකේ මොකද අනිත් පැත්තක් තියෙන්න ඕනේ. මේකේ දුක තියෙන්න ඕනේ. ඇඬෙන්න ඕනේ මේ චිත්‍රපටිය දැකලා. hina යන්නත් ඕනේ. මරණය තියෙන්න ඕනේ. දැන් මේ ඔක්කොම අර සංකලනය වුණාට පස්සේ තමයි මොකද්ද? මොකද්ද? මේ චිත්‍රපටිය මොකද්ද? රසවත් කියලා ඔබ කියන්නේ. දැන් ඔබේ ජීවිතය දිහා බලන්න. දැන් ඔබේ ජීවිතයයි මේ චිත්‍රපටියේ වෙනසක් තියෙනවද? එකමයි නේද? හොඳට පරිස්සමෙන් බලන්න. දැන් මේ ඔබේ ජීවිතයයි මේ චිත්‍රපටයේ අතර වෙනසක් නැහැ. අර එක එක විදිය මොකද්ද මේ චිත්‍රපටිය රසවත් වෙන්නේ? එක එක විදිය මොනවාද? වේදනා තිබුණොත් තමයි. බය වේදනාව, ත්‍රාසය, කුතුහලය, මරණ බය, ඒ අතරේ මොකද්ද? උපහාසය. මේ ඔක්කොම හරියට සංකලනය වුණොත් තමයි මොකද්ද? ඔබ මේ චිත්‍රපටිය සාර්ථකයි කියලා කියන්නේ. ඔබ ඒක බලන්නේ. නැත්තම් මොකද්ද? තියෙන දුකම විතර නම් ඒ බලන්නෙත් නැහැ. තියෙන්නේ අර කියන විදිහට සැපම විතර නම් ඒ බලන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ බලන්න දැන් මේ ඔබේ ජීවිතයේ කියන චිත්‍රපටියත් මොකද්ද? ඒ විදිහට තමයි හැදිලා තියෙන්නේ. දැන් ඔබේ ජීවිතේ තියෙන්නේ සැපම විතරක් නම් මොනවා වේද? එහෙම තියෙන්න පුළුවන්ද? එහෙම තියෙන්න පුළුවන්ද සැපම විතරක්? ඔබ සැපයි කියලා ගන්නෙම මොකද්ද? ජීවිතේ සැපයි කියලා යමක් ගන්නෙම මොකද්ද? මොකක් හරි දුකකට සාපේක්ෂව. දුකයි කියලා ගන්නෙම මොකද්ද? මොකක් හරි සැපකට සාපේක්ෂව. නිරපේක්ෂව මොකක් හරි එකක් සැපද ගෙනල්ලා දෙනවයි එහෙම නැත්නම් මොකද්ද? දුක ගෙනල්ලා දෙනවයි කියලා කියන්න බෑ. හැම වෙලාවෙදිම මේ දෙක මොකද්ද? දෙක එකටමයි යෙදෙන්නේ. වෙනම යෙදෙන සැප දෙයක් සැප කියලා දෙයක්වත් වෙනම කියලා මොකද්ද? දුක කියලා දෙයක්වත් නැහැ. එතකොට අපිට පේනවා මේ තියෙන දේවල් ඔක්කොගෙම බොරුව පේනවා. දැන් ඔබට බය වීම කියන එක තියෙන්නේ මොකක්ින්දද? බය නොවීම කියන දෙක තියෙන හින්දා. දැන් මේ හැම වෙලාවම බය වීම තුලදී ඔබ බලාපොරොත්තු වෙනවා මොකද්ද? මේ බයෙන් නිදහස් වීම.
හැබැයි දැන් නිදහස් වෙලා ටික දවසක් යනකොට මොකද්ද? ආයිත් මොකද්ද? ආයිත් ඉතින් බෝම්බයක් හරි මොකක් හරි පුපුරන්න ඕනේ. නැත්තම් මොකද්ද? කිසි ගතියක් නැහැ. ඉතින් ඔබට මේ ජීවිතේ හැම වෙලාවෙම මොකද්ද අඩුම ගානේ දැන් මෙහෙම නිකන් ටිකක් ඉන්නකොට අඩු ගානේ අපි ට්‍රිප් එකක් හරි යන් කියලා කියන්නේ ඇයි? ඇයි කියන්නේ ට්‍රිප් එකක් හරි යන් කියලා? මොකද කියන්නේ? දැන් එතකොට පොඩ්ඩක් ඇඟට පොඩ්ඩක් වැදිලා මේ වෙලා මොකද්ද? දැන් අලුත් වේදනා ටිකක් එනවා. දැන් අපි තුන් පේරාදෙනිය මල්වත්තේ බලන්න මොකද්ද? බස් එකේ හරි වෑන් එකේ හරි වාහනේ හරි මොකද්ද පොඩි වෙලා හිර වෙලා ගිහිල්ලා අර පෑ ගානක් තිස්සේ අර බලාපොරොත්තු වෙලා අර වේදනාව මේවා කළා අරක මොකද්ද අර නිදහස් වීමට ඔබ මොකද්ද වෙන්නේ? කැමති. අත් ඔබ හිතනවා ඔබ කැමති සැප වේදනාවට කියලා. හැබැයි ඔබ මොකද්ද? ඔබ කැමති මොකද්ද? දුක් වේදනාවට. ඔබ හිතනවා මොකද්ද? නිදහස් වීමට කැමති. හැබැයි ඔබ කැමති මොකද්ද? බය වීමට. අර පාක් වල තියෙන මොනවාද? රෝලර් කෝස්ටර් තියෙන්නේ. ඇයි අර බයත් එක්ක එන මොකද්ද? ඒකට ඔබ කැමති. එතකොට දැන් මේක හොඳටම බලන් ගියාම අපිට පේනවා මේක මේ හැම වෙලාවම මොකද්ද මේ එක එකට මිශ්‍ර වෙලා හැදිච්ච අපූර්ව දෙයක් තියෙන්නේ මෙතන කියලා. ඔබ හැබැයි මොකද්ද කරන්නේ? මේක එක පැත්තක් විතරක් මොකද්ද බලාපොරොත්තු වෙනවා. හැබැයි මේක සුන්දර වෙලා තියෙන්නේ මොකද්ද? මේක දෙපැත්තම තියෙන හිඳයි. මේක සුන්දර වෙලා තියෙන මරණය කියලා දෙයක් තියෙන හිඳයි. මේක සුන්දර වෙලා තියෙන ලෙඩවීම කියලා දෙයක් තියෙන හිඳයි. ඔබ කරන වැඩේ මොකක්ද? අර මරණය කියන එක ප්‍රතික්ෂේප කළා ඔබ ජීවිතේ විතරක් බලාපොරොත්තු වෙනවා. ඔබ නිරෝගීකම බලාපොරොත්තු වෙන රෝගීකම කියන එක ප්‍රතික්ෂේප කළා. හැබැයි මේ රෝගීකම සාපේක්ෂයි. මේ සාපේක්ෂකයක් විදිහට තමයි ඔබ රෝගීකම හරි නිරෝගීකම හරි පනවගෙන තියෙන්නේ. දැන් මම මෙහෙම එකක් අහන්න. රෝගයක් කියන්නේ මොකද්ද? දැන් ඔබ නේන අසනීපයක් වෙනවා. අසනීපයක් වෙලා ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේකට බෙහෙතක් ගන්න ඕන. බෙහෙතක් අරගත්තාම ආයෙ සුවපත් වෙනවා. දැන් ඔබ දියවැඩියාව රෝගයක් විදිහට ගන්න. මොකද දියවැඩියාව තිබුණොත් මොකද ඉන්සියුලින් ගන්න ඕනේ. ඉන්සියුලින් ගත්තාම ආයි සුවපත් වෙනවා. ආයි රෝගී වෙනවා. ආයි ඉන්සියුලින් ගත්තාම ආයි සුවපත් වෙනවා. ඔබ බඩගින්න රෝගයක් විදිහට ගන්නවද? නෑ නේද? ඇයි? හැමෝටම බඩගිනි වෙනවා. ඉතින් බඩගිනි වුණාම ආයි මොකද්ද කරන්න ඕනේ? කෑම කන්න ඕනේ. කෑම පස්සේ මොකද්ද? කෑම කියන බේත දුන්නාන් පස්සේ ආයෙ සුවපත් වෙනවා. ආයෙ මොකද වෙන්නේ? ආයෙ බඩගින්න කියන ලෙඩේ හැදෙනවා. ජීවිතේ අනිත් ඒවාත් ඒ විදිහනේ. හැබැයි දැන් ඔබ මේ බඩගින්න රෝගයක් විදිහට ගන්නෙ නෑ. ඩයබටික් එහෙම නැත්නම් දියවැඩියා රෝගයක් විදිහට ගන්නවා. ඇයි ඒ? අරක ඉතින් හැමෝටම තියෙනවනේ ප්‍රශ්නයක් නෑනේ. බඩගිනි කියන එක හැමෝටම තියෙනවානේ. හැබැයි ඩයබටික් ඒක හැමෝටම නෑ. ඒක ඉන්නේ කීප දෙනෙකුට විතරයි. දැන් ඔබ මේ විදිහට මේ රෝගය හරි නිරෝගීකමත් කියන එකත් ගන්නෙ අර විදිහේ සාපේක්ෂක අදහසකින් විතරයි. ඉතින් එතකොට මේක හරියට ඔබ දැක්කොත් මේ වේදනාව කියන එකේ මුලාව පේන මේකේ සැප වේදනාව කියලා දෙයක්ත් ඇත්තටම පණවන්න පුළුවන් දෙයක්ත් දුක් වේදනාව කියලා දෙයක්ත් ඇත්තටම පණවන්න පුළුවන් දෙයක්ත් නැහැ. එකක් තිබුණොත් තමයි අනිත් එක තියෙන්නේ. දැන් එතකොට මේක දකිනකොට මේකේ මේ බොරුව පේන්න පටන් ගන්නවා ඔබට. මේකේ තියෙන මේ මුලාව පේන්න පටන් ගන්නවා. දැන් හිතන්න ඔබ යනවා මුහුදු වෙරළක් ළඟට ගිහලා. දැන් මේ මුහුදු වෙරළ රැල්ල වැටෙන්නේ නැත්තම් මේ මුහුදු වෙරළ ලස්සනද?
නෑනේ. දැන් මේ මුහුදු බැරි ලස්සන තියෙන්නේ මොනවා වුණොත්ද? මේක රැල්ල වැටුනොත්. දැන් මේ රැල්ල වැටිලා මේ රැල්ලත් එක එක විදියට ගැහුවොත් නේ තව ලස්සන. ඉඳලා හිටලා මොකද ලොකු රැල්ලක් එනවා. ඊට පස්සේ පොඩි රැල්ලක් එනවා. මේක වෙනස් වෙනකොට තමයි මොකද මේකේ ලස්සන තියෙන්නේ. පැහැදිලිද? හැබැයි මේ හැදෙන එක රැල්ලක්වත් ආයි මොකද්ද? පවතිනවා. දැන් රැල්ල ගහලා රැල්ල එහෙමම තිබුණොත් නැවතිලා. එතකොටත් මේකේ වැඩක් නැහැ. අර රැල්ල ගහලා මූද විසින්ම හදපු රැල්ල මොකද්ද? මූදටම මොකද්ද? එකතු වෙනවා. ඒක එක එක විදියට ගහනකොට තමයි ලස්සන. දැන් ඔබ ජීවිතේත් හරියට ඒ වගේ මොකද්ද? එක එක විදියට රැලි ගහනවා. එක එක විදියට මේකේ චිත්‍රපටි එක එක ජවනිකා විදියට රැලි හදනවා. හැබැයි මේ හදන එක රැල්ලක්වත් තියෙනවද? නෑ. එක වෙලාවට ටිකක් උසට ගහනවා, එක වෙලාවට ටිකක් පල්ලයට ගහනවා. ඉතින් මූද විසින්ම හදපු රැල්ල මොකද්ද? මූද විසින්ම මොකද්ද? බිඳලා දානවා. හැබැයි ඔබ කරන වැඩේ මොකද්ද? ඔබ මේ රැල්ල බවට පත් වෙලා මොකද්ද? රැල්ල බවට පත් වෙලා මොකද්ද? රැල්ල වගේම බිඳිලා රැල්ල වගේම පොඩි වෙනවා. හැබැයි ඔබ මේ රැල්ලෙන් කියන භූමිකාවෙන් අයින් වෙලා වෙරළ කියන භූමිකාවට ආවන මොකද්ද? අන්න එතකොට තමයි මේකේ මොකද්ද? සුන්දරත්වය දකින්නේ. ඕක එක වෙලාවකදී මෙන්න මෙහෙම කිව්වා. එක්තරා රහත්තරණින් වහන්සේ කෙනකින් ඇහුවාම කිව්වා මොකද්ද? නයිදං අත්ත කතම් බිබ්බං නයිදං පරගතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්ඡති. මේක මොකද්ද කියලා ඇහුවන් පස්සේ කියනවා මොකද්ද? මේක මා විසින් කරගන්නා ලද්දා වූ මොකද්ද? කෙන්ගෙඩියක් නෙමෙයි. වෙන කෙනෙක් විසින් කරන ලද්දකුත් නෙමෙයි. හේතුන්ගේ සමவாயෙන් භූතයක්. භූතයක් කියන්නේ මොකද්ද? තියෙන එකක්ද? බොරුවක් අට ගන්නවා. හේතු නිරුද්ධ වෙනකොට අර බොරුව බිඳ වැටෙනවා. එතකොට ඔබට පේනවා මේ හැම මොහොතකම මොකද්ද? මේ මුහුද විසින් මොකද්ද? රැල්ලක් හදලා ආයේ රැල්ල මුහුදට එකතු වෙනවා වගේ. හැම වෙලාවෙම මොකද්ද? බොරුවක් හදලා අපි ඉස්සරහා පෙන්නනවා. මේ පෙන්නන එක අල්ලලා මොකද්ද? මේකෙන් අපි මොකද්ද? රූපයක් හදා ගන්නවා. ලෝකේ හිම නැත්තම් මම කියලා ලෝකයක් හදාගන්න හදනවා. හදාගන්න හැදලා මොකද්ද? අර රැල්ල බවට පත් වෙනවා. හදාගන්න හදනකොට මොකද? ඒක බිඳ වැටෙනකොට ආයි ඒ රැල්ල තියාගන්න හදනකොට දුක, බය ඇති වෙනවා. පීඩනේ, ත්‍රාසය ඇති වෙනවා. හැබැයි ඉතින් මේකේ මොකද්ද? මේ වැටෙන මේ ලස්සන රැලි ටිකේ මේ රැල්ලෙන් අයින් වෙලා වෙරළට වෙලා ඔබ බලන් හිටියොත් මොකද්ද? ඒ වෙරළට වෙලා බලන් ඉන්න එක තමයි සතිපට්ඨානය කියන්නේ. එතකොට පේනවා මේ රැලි හැදිලා රැලි බිඳෙන හැටි. එතකොට ඔබට පේනවා මේ රැල්ලේ පැවතීමක් හෝ නොපැවතීමක් කියන දෙකම නොමැති බව. අඩු ගානේ මොකද්ද? රැල්ල කියලා දෙයක්ුත් වෙනම නොපවතින බව, මුහුද කියලා දෙයක්ුත් නොපවතින බව ඔබට පේන්න පටන් ගන්නවා. එහෙම පටන් ගන්නකොට ඔබට පේනවා මොකද්ද? රැලි වැටෙන හින්දානේ වෙරළක් තියෙන්නේ. වෙරළේ තියෙන මුලාවත් මොකද්ද? ඔබට පේන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට ඔබ මේක දකින්න. අන්න දකින්නකොට අන්න මේ වේදනාවේ තියෙන මුලාවත් ඔබට පේන්න පටන් ගන්නවා. මේ චිත්තයේ තියෙන මුලාවත් ඔබට පේන්න පටන් ගන්නවා. දැන් මේ ජීවිතය කියලා ඔබ මේ රාමු ටිකක් හදාගෙන මේ රාමු ටිකේ හිර වෙලා ඉන්න මේ රාමු ටික ඔබ තෝරගන්න පටන් ගන්නවා. මේ රාමු ටික තෝරගන්නවා කියන්නේ මේ රාමු ටික බිඳ හැරීම නෙමෙයි. මොකද ඔබ රාමුවක් බිඳ හැරලා ආයි හදන්නේ මොකද්ද? තව රාමුවක්. ඔබ රාමුවක් එකක් බිඳගෙනකොට ආයි මොකද්ද? තව රාමුවක් හදිනවා. මම කලින් පැහැදිලි කරා. එතකොට මේක කියන්නේ මේ රාමුවක් බිඳලා තවත් රාමුවක්
හදන එක නෙමෙයි. ඒ රාමුව තෝරගන්න එක. ඉතින් ඒක තමයි එක විදිහකට කිව්වේ මොකද්ද? රාගසිතක් ඇති වූ බව දැනගනි. ද්වේෂසිතක් ඇති වූ බව දැනගනි. මෝහසිතක් ඇති වූ බව දැනගනි. ඉස්සෙල්ලා මේක දැනගන්න. දැන් ඔබ හිතන්න දැන් ඔබට රාගය තියෙනවා කියලා. දැන් ඔබ මොකද කරන්නේ? රාගය තියෙන බව දැනගත්ත. දැනගෙන ඊට පස්සේ මොකද්ද උනේ? රාගය කියන එක මොකද්ද කරන්නේ? අයින් කරන්න හදනවා. අයින් කරනකොට එතකොට රාගයෙන් තොර ස්වභාවයකට මොකද්ද? රාගයෙන් තොර වූ ස්වභාවයකට මොකද්ද? ආයි රාගයක් ඇති වෙනවා. දැන් ඊළඟට රාගය තියෙන කොතනටද? රාගය නැති ස්වභාවයකට රාගයක් ඇති වෙනවා. රාගයෙන් නැති ස්වභාවයකට රාගයක් ඇති වුණාම මොකද්ද? ඒක එහෙම උනේ නැති වුණාම අන්න ආයි ද්වේෂයක් ඇති වෙනවා. ඒතකොට රාගයෙන් තොර ස්වභාවයකට ආයි මොකද්ද? භව තණ්හාවක් ඇති වෙනවා. මේකේ නිදහස් වෙන්න තියෙන්නේ මේකේ මොකද්ද? මේකේ පීඩා සිටීමෙන්වත් මේකේ මොකද්ද? වෑයම් කිරීමෙන්වත් නෙමෙයි. මේක ඉස්සලා අවබෝධ කරගන්න. මොකද්ද මේ රාගය කියන්නේ? ඇත්තක්ද? මේක මුලාවක්ද? ප්‍රෝඩාවක්ද? ඇත්තටම තියෙන එකක්ද? මොකද්ද මේ ද්වේෂය කියන්නේ? දැන් මේ එක එක විදිහට මේ ගොඩනගෙන මේ රැලි ටික දිහා බලන් ඉන්න අර වෙරළ වගේ. රැලි ටික දිහා බලන් ඉනකොට ඔබට පේනවා මේකේ සකස් වෙන මොකද්ද? කිසිම දෙයක් නොමැති බව.